ऐतिहासिक अलगने वलगंबा पुराण राजमहा विहाराधिपति विचित्र धर्म कथिक कम्मट्टानाचार्य अति गौरवनीय वंदनीय अभी पलगस्से धर्मानंद गौरवनीय पंडित हामद्रन वහන්සේ විසින් පිළිගන්නට යෙදුන ගෞරවනීය වන්දනීය අපේ ලොකු හාමුදුරන් වහන්සේලා පඬිත හාමුදුරන් වහන්සේලා ඇතුළු පූජනීය මහා සංඝ රත්නයන් අවසරයි වාසනාවන්ත පින්වත්නි මුලින්ම අපේ උපාසක මහත්මයාණන්ට සුබම සුබ උපන් දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා වාසනාවන්ත පින්වත්නි මේ වෙලාවේ අපිට දකින්නට ලැබිච්ච දෙයක් තමයි කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මි කලගුණ දන්නා වූ පිරිස මේ ලෝකේ බොහෝම අඩුයි. අපේ ගෞරවනීය පඬිත හාමුදුරන් වහන්සේ ජීවමානව තපන්ට අප උපස්ථාන කරන අපේ උපාසක මහත්මයාණන්ට ආශිර්වාද පිණිස උන්වහන්සේ මේ දායක කාරකාදීන් සියලු දෙනා එකතු පාදා කරගෙන බොහෝම හොඳින් මේ පින්කමක් සිදු කරනවා. උපාසක මහත්තයා විමානයක් හදාගෙන කියනකොට මට මතක් වුණා ධම්මික උපාසකතුමා අවසාන කාලේ අරණ්‍යන්ට හිටියා. හැබැයි ජීවමාන ඉන්නකොටම හාමුදුරු කෙනෙක්ගේ ළඟින්ම ඇසුරු කරන හාමුදුරුවෝ ඒ උපාසක මහත්මයාණන් පිළිබඳව හොඳට දන්නවා. ප්‍රාදේශීය මහා සංඝ රත්නයේ වශයෙන් අපි දකිනවා ඇත්තටම අවංකවම තුනුරුවන් කෙරෙහි බොහෝම ලිංගත්ව කටයුතු කරන උපාසක මහත්මයා ජීවත් වෙලා ඉඳද්දී මෙහෙම ලේසියකට හාමුදුරුවෝ නමක්ගෙන් අහන්න බෑ. ගොඩාක් දෙනෙක් අපි ළඟට එකතු වෙන්නේ මොනෝ හෝ බලාපොරොත්තුවක් ඇතුව. අපි දකිනවා සමාජයේ ගොඩාක් දෙනෙක් සමහර විට දරුවෝ ලං වෙන්නේ වයසට යනකොට අම්මා තාත්තා ඉඩමෙන් චුට්ටක් හරි ලියා ගන්නට බලාපොරොත්තු වෙනවා. සමහර විට පෙන්ෂන් එකක් තියෙනවා නම් ඒකෙන් ටිකක් ගන්නට දෝ කියලා. හැබැයි මේ උපාසක මහත්මයා අපේ හාමුදුරුවෝ ළඟට ලං වුණේ ජීවිතේ සියලු සැප සම්පත් වින්දා විඳලා මම මේ දේ පිළිබඳව යම් අවබෝධයකටපත් වුණා. ඒ වගේම තමයි මට මගේ ජීවිතේ ජීවත් වෙලා ඉඳද්දි හදාගන්න ඕනි කියන චේතනාව. අපේ ඓතිහාසික මළගෙනේ වලගම්බා පුරාණ රාජමහා විහාරාධිපති හාමුදුරුවෝ අපි දකිනවා බණකට වැඩම කරත් චරේ සහතික දෙන්න හරි බයයි. හැබැයි අද අපි දැක්කා ඉදිරිපස තියාගෙන උපන් දිනේ දවසේ පින්කමක් කරමින් තමන් ළඟ ඉන්න තමන්ට අප උපස්ථාන කරන උපාසක මහත්තයාට ආශිර්වාද කරනවා. චරිත සහතිකයක් දෙනවා. ඒක වටිනවා ජීවිතේ. ඔය දේ හැම කෙනාටම ගන්න බෑ. ඒකයි මං කිව්වේ කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මි. කලගුණ දන්න පිරිස බොහොම අඩුයි මේ සමාජයේ. හැබැයි අපේ පඬිත හාමුදුරුවෝ ජීවත් වෙලා ඉඳද්දී ඒ දරුවන් එකතු වෙලා දායක සභාවේ පින්වතුන් එකතු කරගෙන අපි ආශිර්වාද කරන්න ඕන. ඒ දේ තමයි මේ වෙලාවේ සිදු කරන්නේ. අපේ උපාසක මහත්මයාණන් බොහෝම හොඳට
පන්සලේ කටයුතු ටික සිද්ධ කරනවා කියන කාරණාව අපිට පේනවා දැනුණා. ඒ වුණත් ළඟින්ම ඉන්න ඒ අප උපස්ථාන ලබන ආමුදුරෝ බොහෝම හොඳට ඒ පිළිබඳව සිහිපත් කරනවා. අපි උපන්දිනයක් සමරනවා කියලා කියන්නේ හැම කෙනාම කවුරුත් දන්නවා කේක් කපනවා ඊළඟට ළමා නිවාසයකට කෑම වේලක් දෙනවා. එහෙම නැත්නම් හොඳටම කරන්න ඕනේ නම් දානයක් පිළිගන්නවලා රැයට පාටියක් ගන්නවා. එහෙම තමයි උපන්දිනේ සමරන්නේ. හැබැයි උපාසක මහත්තයා වෙනුවෙන් මේ කරන පින්කමෙන් ඔය සියලු දෙනාට කියන දෙයක් තියෙනවා. අපි උපන්දිනේ සමරිය යුත්තේ කෙසේද කියලා. ඒ පාඩමත් ඔයට උගන්වමින් තමයි පඬිත හාමුදුරුවෝ මේ කටයුත්ත සිද්ධ කරන්නේ. අපි ජීවිතේ ජීවත් වෙලා ඉන්න කාලය තුළදී අපිට අපේ හොඳ කියාගන්න තවත් කෙනෙකුට පුළුවන් වුණා නම් ඒ නිර්මල චරිතයක් නිසා. ඒ නිසා බොහෝම හොඳින් කල්පනා කරන්න ඕනි. අපේ උපාසක මහත්තයා 80 වෙනි උපන්දිනේ. 80යි. තව 20ක්වත් ඉන්න ඕනේ 100ක් ගහලා. මම හිතන්නේ ආමුදුර ළඟ ඉන්න නිසා දරුවන්ට සතුටු ඇති. කොහොම හරි බැක් කරේ තාම 80 පේන්නේ නැහැ. තාම පේන්නේ යම්තම් 50ක් නඩෝ කියලා තිබෙනවා. ඔය තරම් ඇස්සාවක් කඩවත් නෑ. උපාසක මහත්තයා ලස්සනයි. හරි ලස්සනයි පින්වන්තයි. ඒ නිසා එතුමාට අර කොයි වෙලාවෙ අපි ළඟට පිටුපස්සෙන් එන මහරියටත් හිතෙනවා ඇති තව ටිකක් තියමු නේද කියලා. අනේ මේ වගේ කෙනෙක් අරගෙන මම වැඩිපුර පව් කරගන්න හොඳ නෑ කියලා. එහෙම හිතන්නේ නැත්නම් වයසට යනකොට අපි හැම රැලි වැටිලා, දත් ටික වැටිලා, කෙස් ටික පැහිලා, ඊළඟට කෙලින් ගිය කෙනා කොන්ද කුදු වෙලා, අතපයට වාරු නැතුව අපි 80ක් කියන්නේ කොහොම දීර්ඝ ආයුෂ. ඒ නිසා අපේ උපාසක මහත්මාණන්ට මම හිතන හැටියට පන්සලේ හාමුදුරුවෝ මේ අයත් සාංසාරික වශයෙන්ම සසරේදී එකතු වෙලා මේ වගේ පින්කම් කරන්නේ. අද එකතු මේ නිසා ගොඩක් වෙලාවට අපි කොච්චර පින්කම් කරත් හාමුදුරුවෝ කෙනෙක් ඒ වගේම මේ වගේ කෙනෙක් වෙනුවෙන් කරනවා කියන එක දුර්ලභයි. දුර්ලභයි. අපි දන්නවා අපේ මේ මහා සංඝරත්නය දන්නවා අපි ළඟට නම් ගොඩාක් දෙනෙක් එකතු වෙනවා නම් එකතු වෙන්නේ මොනවා හෝ චූටි හෝ වරප්‍රසාදයක් බලාපොරොත්තු වෙනවා. ඒක අපි දන්නවා. දන්න නිසා පාරේ ඉන්නවා. හැබැයි අපේ පඬිත හාමුදුරුවෝ අම්මා තාත්තා නැති අඩුපාඩුවට ඒ මකන්නට තාත්තා වගේ උපාසක මහත්තයෙක් ලැබිච්ච එක වාසනාව. ඔය සලකනවා. හදවතින්ම ලොකු හාමුදුරුවන්ට ආදරේ. උපාසක මහත්තයා ළඟින්ම ඉඳගෙන සලකනවා. ඒ නිසා මේ වෙලාවේදී බලාපොරොත්තු වෙන්නේ උතුම් වූ සෙත් පිළිත් දේශනාව සජ්ජායනා කරලා තුනුරුවන්ගේ ආශිර්වාදය ලබා දෙන්න. මේ වෙලාවේ පළමුවෙන්ම සම්බුද්ධ පූජාව පවත්වා ගන්න හේතුණා. ඊට පස්සේ මේ ප්‍රාදේශීය මහා සංඝ රත්නය වඩම්මලා උතුම් වූ සෙත් පිළිත් දේශනාව සජ්ජායනා කරනවා. ලෝතර බුදුරජාණන් වහන්සේ ඒ
අපි සියලු දෙනාටම ආශිර්වාද ආරක්ෂාව පිණිස දේශනා කොට වදාළ පරිසමන්තතෝ තායති රක්ඛති පරිත්තං හාත්පසින්ම අපිට ආරක්ෂාවක් ගෙන දෙන්න නිසා තමයි පිරිත කියලා කිව්වේ. උපාසක මහත්තයාට ආශිර්වාද කරන් තමයි මේ සෙත් පිරිත් දේශනාව පවත්වන්නේ. ඒ නිසා අපි කල්පනා කරන්නට ඕනේ බොහෝම හොඳින් කළගුණ සලකනවා කියලා කියන්නේ ගොඩාක් වෙලාවට දරුවෝ නම් අම්මා තාත්තා මැරිච්චම පින්කමක් කරනවා. ඊළඟට තමයි තව කවුරුහරි පුංචි හරි උදව්වක් කරනවා මැරිච්චම නම්. ජීවත් වෙලා ඉඳද්දි මෙහෙම එකක් කරමු කියලා අපිට හිතගෙන දෙන්නේ. ඒ නිසා අපේ පඬිත හාමුදුරුවෝ මේ උපාසක මහත්මාණන් වෙනුවෙන් බොහෝම වටිනා කියන තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් යුක්තව විශේෂයෙන්ම ආරක්ෂිත වලල්ලක් දාන්න හදන. ආරක්ෂිත වලල්ලක් පිරිත කියලා කියන්නේ ආරක්ෂා කරනවා. ඉතින් ඒ නිසා ඒ ආරක්ෂිත වලල්ල යොදවන්නට ප්‍රාදේශීය මහා සංඝරත්නය වඩම්වා ගත්තා. ඒක වටිනවා. ඒ නිසා විශේෂයෙන් මේ වෙලාවේදී අපේ උපාසක මහත්මයා ජීවිතේ කල්පනා කරලා බලනකොට අවුරුදු 80ක් කියලා කියන්නේ අපේ වයස වගේ දෙගුණයක්. අපි දැන් වයසයි කියලා අපි හිතන්නේ. උපාසක මහත්තයා අවුරුදු 80 වුණත් තාම සිනාමස මොහොනේ බොහොම හොඳින් ඉන්නවා. ඒ නිසා අපි සජ්ජායනා කරන්නා වූ උතුම් සෙත් පිරිත් දේශනාවේ ඒ සූත්‍රය පාසාම ඒ වචනයක් පාසාම ඒ අකුරක් පාසාම අද දිනේ උපන් දිනේ සමරන අපේ උපාසක මහත්මයාණන්ට ආශිර්වාදයක් වේවා ආරක්ෂාවක් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවෙන් යුතුව මේ සියලු දෙනාම මේ සෙත් පිරිත් සජ්ජායනා කරනකොට දන්න අයත් අපි එකතු වෙලා ඒ සෙත් පිරිත් සජ්ජායනා කරමින් අපි ආශිර්වාදය ලබා දෙමු. ඒ නිසා මේ සඳහා සම්බන්ධ වූ අපේ පඬිත හාමුදුරන් වහන්සේගේ වචනයට පැමිණිච්ච සියලු දෙනාටත් මේ සංවිධානය කරන්නට යෙදුන අපේ පඬිත හාමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී භාවය වාසික මහත්තයා ඇතුළු නිදුක් නිරෝගී භාවය ලැබේවා. ඒ වගේම තමයි තවත් දීර්ඝ කාලයක් මේ සියලු දෙනාටම බොහොම හොඳින් වැජබෙන්නට තුනුරුවන්ගේ ආශිර්වාදය දෙවියන්ගේ රැකවරණය නිරන්තරයෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් ඒ ආශිර්වාදයෙන් යුක්තව අපේ උපාසක මහත්මයාණන්ට සුබ උපන් දිනයක් වේවා කියමින් අපි සෙත් පිරිත් සජ්ජායනාව ආරම්භ කරමු. කවුරුත් එහෙමනම් ඒ සඳහා සූදානම් වෙන්න කවුරුත් සාදුකාරය පවත්වමු.